හලෝ යාළුවනේ. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ දිනක ප්‍රියංජන YouTube channel එකට. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් කියලා තිබ්බා මේ අනිවාර්යෙන් මේ VPN එකක් ගැන කියනවා කියලා. ඉතින් VPN එක ඉස්සරම මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් අපි step යමු. පළවෙනි step එකේ මම ඔයාලට කියන්නේ මේ VPN එක හදා ගන්නවා නම් skip කරන්න නැතුව බලන්න. skip කරොත් ඔයාලට තේරෙන්නේ නැති හින්දා. ඒ හින්දා ඔයා කරන්න ඕනේ පළවෙනියටම skip කරන්න නැතුව බලන්න. දෙවෙනි එක තමයි ඔයා කරන්න ඕනේ package එක activate කරගන්න ඕනේ. package එක ඉතින් SIM දාලා නැහැ. ඕන SIM එකකට ඔයා package එක activate කරනවා. අපි ස්ටෙප් 2 එකට යමු. ඉතින් ඔයා කරන්න ඕන Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන HTTP injector කියන app එක. මම ඉතින් download කරලා තියෙන ඉඳන් ආයෙ download කරන්න මොකටද ඉතින්? ඔයා ඉස්සරම ඒක install කරගන්න ඕන අනිවාර්යෙන් මේක කරන්න. ඉතින් ඔයාගේ version එක මදි නම් ඔයා Lite එක install කරගන්න. මම නම් install කරන්නේ මේක. step 3 එකට යමු. ඔයා ඉතින් කරන්න ඕන කෙලිම මේ app එක ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරාට පස්සේ ඔයාලට පොඩි settings එකක් විතරයි හදාගන්න තියෙන්නේ. එතනින් පස්සේ ඔයාලට VPN එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවද උඩ තියෙනවා ඉරිතුන. ඒ ඉරිතුන ඔයා ඉස්සරම කෙලිම ක්ලික් කරලා ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මේ ඉරිතුන ඔබලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඔයාලට පේනවද මෙතන සර්වර් කියලා එකක් තියෙනවා. මම මේ බටන් එකේ රවුමින් පෙන්නන්නේ. ආන් ඒ සර්වර් එක ක්ලික් කරන්න. මෙන්න මේ ඕකේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ වෙනම ඉන්ටර්ෆේස් එකේ. ඔයාලට සර්වර් තමයි මෙතනින් පෙන්නන්නේ. ඉතින් සිංගප්පූරු එක සර්වර්ස් තියෙනවා. ඔයා ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යෙන් තෝරගන්න ඕනේ සිංගප්පූරු සර්වර් එක. ඉතින් මම උඩින් මේ බටන් එකෙන් පෙන්නන සිංගප්පූරු සර්වර් එක. ඔයා ඒක ක්ලික් කරගන්න. ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවද මෙන්න මේ විදිහට යට තියෙන කහ පාට බටන් එක 163ක තියෙනවා සිංගප්පූරු කියලා ස්පීඩ් කියලා. අන්න ඒක ඔයා ටික් කරගන්න ඕන. අතන රවුමක් වගේ පොඩි එකක් තියෙන ටික් කරන්න. එතන එහා පැත්තේ ඔයාලට පේනවද කනෙක්ට් කියලා බටන් එක. ඔයා ඒ කනෙක්ට් කියන බටන් එක ඔන් කරගන්න. නැත්නම් ටච් කරන්න. ඉතින් ටච් කරාට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ආවට පස්සේ ඔයා කරන්න ඕනේ පැන්සලක් වගේ පේනවද ඔයාලට? ආන් මේ පැන්සල දාන්න විතරයි පොඩි දෙයයි තියෙන්නේ. කලින් ඉස්සර මගේ වීඩියෝ කමෙන්ට් දාලා තිබ්බ කට්ටිය. ඔයා කරන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ whatsapp.net කියන එක ඔයා ටයිප් කරගන්න. මෙතනින් ඔයා පැන්සලෙන් ටයිප් කරගන්නවා නම් FB වගේ ටයිප් කරා හැටි. ඔයා කරන්න තියෙන්නේ WhatsApp එකේ .net කියන එක ටයිප් කරගන්න. ඉතින් මෙතන save බටන් එක තියෙනවා. ඔයා save කරන්න. ඉතින් ඔයා අනිවාර්යෙන් මේකට date on කරන්න ඕනේ. ඔයා ඉස්සරම කරන්න ඕනේ මේ start කියන බටන් එක. මම date on කරලා නැති හින්දා තමයි මේක වැටුනේ. ඔයා date on කරන්න ඕනේ. මේ විදිහට date on කරාට පස්සේ start කියලා බටන් එකක් තියෙනවා. ඔයා ඒ බටන් එක ඕපන් කරන්න. ඉතින් ඔයාට පේනවද උඩින් පේනවා notification එකේ කනෙක්ට් වුණා කියලා. ඉතින් Samsung එකේ කොහොමත් Samsung එකේ මේ VPN එකක් තියෙනවා. ඒ නිසා කෙලිම කනෙක්ට් වෙනවා. step 4. ඉතින් ඔයා කෙලිම ඔයාගේ Google එකට ගිහිලා බලන්න මේක වැඩ කරනවා කියලා. මම ඇත්තට මේක normal data නෑ. anytime data නැති හින්දා මගේ මේ බලන්න මම ඇත්තට මේක මම වීඩියෝ හදද්දිත් මගේ anytime data වත් normal data කොහොමවත් තිබ්බේ නෑ. ඉතින් මේ VPN එක තමයි මේ යන්නේ. ඕම් බලන්න මම search කරන මගේ channel එකේ නම. channel එකේ නම search කරාට පස්සේ VPN එකේ තමයි මේ යන්නේ. බලන්න ඔයාලට පේනවද? search කරද්දිත් එනවා. කිසිම අවුලක් නැහැ සිග්නල් අවුලක් නැහැ ඕන SIM එකට මේ විදිහට VPN එක වැඩ කරනවා. ඉතින් මේ ඔයාලා බලන්න ඔයාලගේ වැඩ කරන්නේ නැත්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න වැඩ කරනවා අනිවාර්යයෙන් මේ VPN එක හදාගන්න. ඉතින් ඒක තමයි කලින්ම ඔයාලට කිව්වේ skip කරන්න නැතුව බලන්න කියලා. ඔයා වෙන සර්වර් එකක් තෝරගත්තොත් ඔයාට පොඩ්ඩක් ස්පීඩ් එක මදි වෙනවා. ඒ හින්දා ඔයා කරන්න ඕනේ සිංගප්පූරු සර්වර් එක විතරක් තෝරගන්න. ඔයා වෙන ඇප් වලට ගිහිල්ලා බලන්න ඔයා පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනවා. අපි කියමු උදාහරණයක් විදිහට ඔයා Mobitel එකේ ට්‍රිපල් බඩි පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනවා කියලා. ඒකේ තියෙන WhatsApp, Facebook, YouTube කියන තුන විතරනේ. ඔයා ඒ තුන ඇක්ටිවේට් කරලා තිබ්බත් ඔයා මේ VPN එකේ වඩ Google යන්න පුළුවන්, TikTok යන්න පුළුවන්, Telegram යන්න පුළුවන්, ඇප් ගොඩකට යන්න පුළුවන්. ඕන තරම් ඇප් වලට ගන්න. ඒ වගේම ගේම්ස් වලට හොඳටම සුපිරි. ඉතින් වීඩියෝ එක හොඳ නැහැ subscribe කරන්න, like කරන්න.